සියලු දෙනාටම ඔන්න අදත් අපි ආවා තවත් සංගීත ප්‍රසංගයක තොරතුරු අරගෙන ඔයගොල්ලෝගේ නිවහනට මේ සංගීත ප්‍රසංගය තමයි 2011 වසරේ පැවැත්වෙන සුපිරිම සංගීත ප්‍රසංගය සිලෝන් රිදම් නයිට් සංගීත ප්‍රසංගය. මේ සංගීත ප්‍රසංගය සංවිධානය කරන මුරගල ක්‍රියේෂන් ආයතනයේ සංජය තුස්ස කුමාර මහත්මයා අද අපි කැඳවා ගත්තා ඔබට තොරතුරු කියන්නට. ඉතින් මුලින්ම අපි සංජය තුස්ස කුමාර ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් ඔබ පවත්වන්නට යන මේ සිලෝන් රිදම් නයිට් සංගීත ප්‍රසංගය පිළිබඳව දකුණු කොරියාවේ ඉන්න අපේ මිත්‍රයන් දැනුවත් කරන්නට තමයි අද අපි මේ වැඩසටහන සකස් කරලා තිබෙන්නේ. ඉතින් සංජය මේ සංගීත ප්‍රසංගයක් මේ විදිහට පවත්වන්නට ඔබගේ අරමුණ මොකද්ද? මේ දකුණු කොරියාවේ ඉන්න මිත්‍රයන්ට මේ වානේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමේ අරමුණ කුමක්ද ඔබගේ? ඕ බුද්ධික ඇත්තටම මේ දිනේ ඉතාමත් සුවිශේෂී දිනයක් අපිට. මොකද අපිට නිදහස ලැබිලා ශ්‍රී ලංකිකින් නිදහස ලැබිලා අවුරුදු 63ක් පිරෙනවා. ඉතින් 2011 පෙබරවාරි 4 වෙනිදා කොරියාවෙත් නිවාඩු දිනයක්. ඉතින් අපි හැමෝටම එකතු වෙලා කොරියාවේදී නිදහස් සමරන්න පුළුවන් දිනය තමයි පෙබරවාරි 4 වෙනිදා. ඉතින් අපි තීරණය කරා මේ නිදහස් සැමරීමත් සමගම සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට. මේක ඇත්තටම මේ අද ඊයක ඇතිවෙච්ච සංකල්පනාවක් නෙමෙයි. මීට අවුරුදු 2-3කට කලින් මේ වගේ ප්‍රසංගයක් පැවැත්වීමට අදහසක් ආවත් අපිට මේ වගේ දෙයක් කරන්නට ඒ තරම් සවිශක්තියක් ඒ දවස්වල තිබුණේ නැහැ. මේ වෙනකොට මේ ප්‍රසංගය සඳහා බොහෝ වැඩ කටයුතු ප්‍රමාණයක් ඉවර කරලා තියෙනවා. ඉතින් 2011 පෙබරවාරි 4 වෙනිදා තමයි මේ ප්‍රසංගය අපි පවත්වන්න තීරණය කළා තිබෙන්නේ. සංජය දැන් අපි දකුණු කොරියාවේ සංගීත ප්‍රසංග මෙච්චර කාලයක් අත්විඳා ඒ සංගීත ප්‍රසංග වලට හාත්පසින්ම වෙනස් වූ ක්‍රමවේදයක් තමයි ඔබ මේ සංගීත ප්‍රසංගයේදී අනුගමනය කරලා තිබෙන්නේ. ඉතින් මේ සඳහා ඔබ යොදා ගන්නා සංගීත ප්‍රසංග ශාලාව ඊටවත්ම අනර්ග ශාලාවක් බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඉතින් සංජය අපිට කියන්න මේ සංගීත ප්‍රසංගය පවත්වන්න යන ඔබගේ ඒ රංගශාලාව කෙබඳුද? ඒ රංගශාලාවට ළඟාවන්නේ කොහොමද කියන තොරතුරු ටිකත් අපේ දකුණු කොරියාවේ මිත්‍රයන්ට අපි කියා සිටිමු. ඔව් බුද්ධික ඇත්තටම මෙම ප්‍රසංගය නැරඹීමට විශේෂයෙන් කොරියානු ජාතිකින් පවා සහභාගී වීමට නියමිතව. ඉතින් අපිට වුණුනේ සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව අපි පවත්වන ස්ථානයකින් බැහැර වෙලා අලුත් ස්ථානයක මේ ප්‍රසංගය පැවැත්වීමට ඊටමත් පහසුකම් වලින් සපිරි තැනක් හොයාගන්නට. ඉතින් අපි ඒ වගේ ගොඩක් තැන් බැලුවා. ඊට පස්සු අපිට මේ AX කොරියා කියන්නේ අක්ෂ කොරියා කියලා එම ආයතනය අපි ගිහිල්ලා නරඹලා ඒක හොඳයි සුදුසුයි කියලා අපි මේ තීරණය කරා. ඉතින් විශාල මුදලක් වැය කරලා වුණත් ඒ වගේ සුපිරි මට්ටමේ ප්‍රසංග ශාලාවක් තමයි මෙම ප්‍රසංගය සඳහා අපි යොදාගෙන තියෙන්නේ. සංජය දැන් මේ සුපිරි ප්‍රසංගය කියන්නේ ජාත්‍යන්තර සංගීත සංදර්ශන පවත්වන ශාලාව තමයි ඔබ යොදාගෙන තිබෙන්නේ දකුණු කොරියාවේ ඉහළම ගණයේ තියෙන ශාලාවක්. ඉතින් මේ ශාලාව තුල පවත්වන සංගීත ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකාවේ තියෙන දැනට ඉන්න දක්ෂම සංගීත කණ්ඩායමක් තමයි ඔබ මේ සඳහා උපයෝග කරගෙන තියෙන්නේ. ඒත් එක්කම දක්ෂම සංගීත ශිල්පීන් තමයි ඔබ මේ සඳහා ආරාධනා කරලා දෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් මතක් කළොත් අපේ කොරියානු හිත මිත්‍රයන්ට. ඔව් මම හිතන්නේ ඇත්ත කිව්වේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම මේ දිනවල නෙමෙයි කාලයක් තිස්සේ ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම ලෙස තවමත් වැජඹෙනවා. ඉතින් අපි තීරණය කරේ ඒ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම මේ සඳහා යොදාගන්න සංගීතය සඳහා ඒ වගේම එන කලාකරුවන් කියන්නේ ගායක ගායිකාවන් ලෙස අපි රොෂාන් ප්‍රනන්දු, කින්ස්ලි පීරිස්, නිහාරා පීරිස්, රොෂාන් රණවන, ශානිකා වනිගසේකර, ජයන්ත දිසානායක සහ අපි කාගේ ආදරේ දිනාගත් ජයන්ත දිසානායකගේ ආදරණීය පුතුන් හිමාංශ මනුප්‍රිය මේ ප්‍රථම වතාවට දකුණු කොරියාවට පැමිණෙනවා. ඒ වගේම නිහාරත් රොෂාන් රණවනත් ප්‍රථම වතාවට තමයි දකුණු කොරියාවට පැමිණීමට නියමිතව තිබෙන්නේ. ඉතින් එහෙමනම් අපි මේ ආදරණීය සංගීත කණ්ඩායම රොෂාන් ප්‍රනන්දු ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ ගීතයකට යන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ආයිත් එනවා තොරතුරු කීපයක් අරගෙන. පොඩ්ඩක් ඉන්න සින්දු අහලා ආපහු එමු. සිලෝන් රිදම් නයිට් 2011.
අගුල්වලද ගැටි යුතුයකම පපුවේ සුරකින සොයුරේ දෙපය මගේ අත් සීදී එකකුවටකුනේ දවස් පුතුන්ගේ සේනා පෙරතදේ කොටදිය ගුවනේ රටවට පවුරේ මුළු 24 පේ නොනිදන දෙනෙතේ එළියයි සුවසේ යුගයක් එළිය කළේ බලන්දින දවසේ ලක්මවගේ හිසේ කිරුලක් අතින් ආවේ කරනා සටනේ දහදිය රතුලේ සුවනයි හෙටත් රටේ සටනේ උස්මට සමවී විශ්මිත වූ ගමනේ දස්කම් පානා සිංහපුතුන්ගේ වන්නේ මහ කැලයේ බලාපොරොත්තුව රටට ගෙනල්ලා අතදිග සීමාවේ උදායිරක් පායයි අභිමානේ ඔබයි ඒ තමයි ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම සිලෝන් රිදම් නයිට් සංගීත ප්‍රසංගයේ සංගීතය සපයන ශ්‍රී ලංකාවේ දැනට අංක 1 සංගීත කණ්ඩායම හැටියට විරුදාවල් ලැබපු ප්‍රසාන් ප්‍රාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම. ඉතින් මෙන්න මේ සංගීත කණ්ඩායමේ ගීතය අහන අතරතුරේ අපි සජීව සම්බන්ධ කරගැනීමට උත්සාහයක් දරුවා ප්‍රසාන් ප්‍රාන්දු මහත්මයාව. ඒ උත්සාහය සාර්ථක වුණා. දැන් ඔහු අපිත් එක්ක දුරකථනයේ රැඳී ඉන්නවා. අපි දැන් මේ වෙලාවේ උඩු ගුවනින් යන බලාපොරොත්තු වෙලා ඉන්නේ ප්‍රසාන් ප්‍රාන්දු මහත්මයාගේ ගෙදරට සිලෝන් රිදම් නයිට් සංගීත ප්‍රසංගය පිළිබඳව කතා කරන්න. හොඳයි හැමෝම ප්‍රශාන්ත් ප්‍රාන්දු මහත්තයා තමයි මේ වෙලාව සම්බන්ධ කරගන්නේ. ආයිබෝන් රොෂාන් අයියේ. ආයිබෝන් බුද්ධික. 2011 වසරේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ මංගල චාරිකාව තමයි දකුණු කොරියානු සංගීත ප්‍රසංගයකට පැමිණෙන චාරිකාව. ඉතින් මේ සිලෝන් රිදම් නයිට් සංගීත ප්‍රසංගය සඳහා ඔබ සහභාගී වෙන්නේ 63 වන නිදහස් දිනයක් සමරන්නට දකුණු කොරියාවේ ඉඳලා. එහෙනම් කියන්න අපිට මේ සංගීත ප්‍රසංගයේ ඔබගේ බාරදූර කාර්යය කෙසේ ඉටු කරනවද කියලා. ඇත්තටම